අයිබෝන් යාළුවනේ. ඉතින් අදත් වීඩියෝ එකක් කරන් ආවලට මම අර කලින් පෝස්ට් එකක් දැම්මා මගේ page එකේ ඔයාලට free cryptocurrencies earn කරන්න opportunities ටිකක් කියලා දෙනවා කියලා. ඉතින් අද ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට අරන් ආවේ electronium cryptocurrency එක කොහොමද free generate කරන්න වගේ phone එකකින් යන කාරණේ කියලා දෙන්න. ඉතින් electronium කියන්නේ දැන්ට අවුරුද්දකට විතර උඩදී ආපු cryptocurrency එකක්. ඇත්තටම ගොඩක් දෙනෙක් මිලදී ගත්ත සහ ගොඩක් දෙනෙක් මිලදී අරගෙන අනාගත වෙනුවෙන් තියාගෙන ඉන්න කොයින් එකක් ඉලෙක්ට්‍රෝනියම් කියන්නේ. ඉතින් ඉදිරියේදී ඇත්තටම ලොකු මුදලකට යන්න පුළුවන් කොයින් එකක්. ලොකු මුදලකට කියන්නේ සාමාන්‍යයෙන් කොයින් එකක වැලියු එක ඩොලර් 2-3 වගේ මුදලකට යන්න පුළුවන් කොයින් එකක්. මොකද මේ කොයින් එක නිර්මාණය කරලා තියෙන කට්ටිය ගොඩක් හොඳ ප්‍රොජෙක්ටක් දිරදාම ඉලෙට දාලා තියෙන සහ ඒක එයාලා අකණ්ඩව කරගෙන යනවා මේ වැඩපිළිවෙළවල්. ඉතින් ඒත් එක්ක ඔයාලට මේ ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකෙන් කොයින් එක මයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොයින් එක ඔයාලට එකතු කරන්න පුළුවන් chance එකක් දීලා තියෙනවා. ඉතින් ඒකට මොබයිල් මයින් එක අනිවාර්යෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයා ඒක කොහොමද කරන්න කියන කාරණේ සම්බන්ධව. ඔයා ඉස්සරම යන්න ඔයාගේ Play Store එකට ගිහිල්ලා මෙතන ගහන්න ඉලෙක්ට්‍රෝනියම් කියලා ගහපුවාම ඔයාලට මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් එනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ආවට පස්සේ ඔයා මෙන්න මේ ඉන්ස්ටෝල් බටන් එක ක්ලික් කරන්න. ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඇප් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේක ඕපන් කරගන්න. මෙන්න මෙහෙම එනවා. මෙහෙම ආවට පස්සේ ඔයා මෙන්න මේ ඔප්ෂන් තුනෙන් sign up via website කියන කොට ක්ලික් කරන්න. මෙතන ගිහිල්ලා ඔයාලට මෙතනින් තියෙන ඊමේල් එක ටයිප් කරන්න. ඊමේල් එක ටයිප් කරන්න. ඔයාගේ ඊමේල් එක ඊට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එක ඊට පස්සේ පාස්වර්ඩ් රිපීට් ආයෙ ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන I have read and agree to the terms and condition කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මෙතන තියෙන නිල් පාටින් click or touch the bus කියලා. කියන්නේ බස් එක උඩ ක්ලික් කරන්න. ඒ කියන්නේ ඔයාට වෙන එකක් එන්න පුළුවන්. ඉතින් ඒක අදාළ එක කියවලා ඉවරලා ඒකට අදාළ පිච් එක උඩ ක්ලික් කරන්න. create account දෙනවා. ඊට පස්සේ check your email කියලා email එකක් යවුවා කියලා අවිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ email එකට යන්න ඕනේ. ඊමේල් එකට යනවා. ඊමේල් එකට ගිහලා ඊමේල් එකට ආපු ඊමේල් එක චෙක් කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ කියන process එක ඒ විදිහටම කරන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් ඔයාලට මේක හදාගන්න බෑ. මෙන්න මේ ඇවිල්ලා තියෙන ඉලෙක්ට්‍රෝනියම් එකෙන් welcome to කියලා. මම ඒ ඊමේල් එකට ගිහිල්ලා මෙන්න මේ link එක උඩ ක්ලික් කරනවා. link එක උඩ ක්ලික් කරාට පස්සේ confirm activation කියලා මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මම මෙතන මේ I am not a robot කියන එක උඩ ක්ලික් කරනවා. එහෙනම් ක්ලික් කරාට පස්සේ එතන මේ විදිහට හරියක් කරනවා. හරියක් කරනට පස්සේ මම confirm and continue උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ add your mobile number. ඊට පස්සේ මෙතන මගේ country එක ඔය අදාළ country එක ශ්‍රී ලංකා country code එක 94. මොබයිල් නම්බර් එක ඊට පස්සේ ආයෙත් අර විදිහටම ඇවිල්ලා තියෙනවා I am not a robot කියලා ටික් එකක් දාන්න ඕන තැනක්. ඒක උඩ ක්ලික් අනිවාර්යයෙන්ම මෙතන ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළා send SMS කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා.
මේ අංකය හරියටම හරිද කියලා අහනවා. හරිනේ ඊට පස්සේ ඕකේ දෙන්න. මොකද මේ යාලා මේ මැසේජ් එකක් නැත්නම් SMS එකක් යනවා වගේ ෆෝන් එකට මේ කෝඩ් එක හරිද මේ කියන්නේ ෆෝන් එක හරියටම ඔයාලට අයිති ෆෝන් එකක්ද කියලා චෙක් කරගන්න. කෝඩ් එක ටයිප් කරනවා මට ආපු. ඊට පස්සේ මෙතන submit and confirmation code කියන එකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාගේ පින් කෝඩ් එක රිකවර් කරගන්න ඊමේල් එකක් ටයිප් කරන්න ඕනේ. ඒ ඊමේල් එක කියන්නේ ඔයා කලින් මේක රෙජිස්ටර් වෙනකොට දාපු ඊමේල් එක නෙමෙයි. වෙන ඊමේල් එකක්. ඒ කියන්නේ ඔයාගාව ඊමේල් දෙකක් තියෙන්න ඕනේ. දැන් මම මෙතන ඊමේල් එකක් ටයිප් කරනවා. වෙන ඊමේල් එකක් මුලින් දාපු ඊමේල් එක නෙමෙයි. ඊට පස්සේ ඔයා කලින් දාපු ඊමේල් එක මේ ඉලෙක්ට්‍රොනික එකේ පාස්වර්ඩ් එක දැන් ටයිප් කරනවා. ඊට පස්සේ නෙක් කන්ටිනියු දෙන්න. ඊට පස්සේ එයාලා කියනවා we have sent you an email to අර ඉස්සරෝ මේ කියන්නේ අපි මේකේ දාපු ප්‍රධානතම ඊමේල් එකට ඊමේල් එකක් යවවලු ඉලෙක්ට්‍රොනික පින් රිකවරි ඉන්ෆෝමේෂන් එක ගැන කියලා. ඊට පස්සේ අපිට ඕනේ ඒ ඊමේල් එකට ගිහිල්ලා ඊමේල් එක ඇක්ටිවේට් කරන්න. දැන් ඔය ඊමේල් එකට යන්න. මේ තියෙන ආපු ඊමේල් එක. ඔයාලට ඊමේල් එක ඇවිල්ලා එන්නේ නැත්නම් පොඩ්ඩක් මෙතන රීෆ්‍රෙෂ් කරන්න. මෙහෙම ඔබාගෙන් ඉඳලා පල්ලෙහාට දාලා අතාරින්න. එතකොට රීෆ්‍රෙෂ් වෙනවා. මේකට ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා මේ මෙතන තියෙනවා ඊමේල් ලින්ක් එකක්. ඒ ලින්ක් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් pin recovery email කියලා වෙලා තියෙනවා. ඊට පස්සේ please click the confirmation button below to confirm that. කියන්නේ මෙන්න මේ email එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් ඔයාගේ pin එක දාන්න වෙලා තියෙන්නේ. pin එක ඔයාලට online change කරගන්න පුළුවන්. pin එක ඔයාලට කැමති ඒ කියන්නේ ඉලක්කම් මෙතන 5ක් තියෙනවා. ඒක 5ක් තමයි දාගන්න ඕනේ. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් I am not a robot කියන දේ ක්ලික් කරන්න. ඊට පස්සේ save pin කියලා දෙන්න. ඔයාලට කැමති ඉලක්කම් 5ක් දාගන්න පුළුවන්. ඊට පස්සේ registration complete. ඊට පස්සේ දැන් ඔයාලට log වෙන්න පුළුවන් මේක. දැන් ඔයා කෙලින්ම මෙතනින් අයින් වෙලා ඔයා යන්න ඉලෙක්ට්‍රොනියම් app එකට ඔයා install කරලා තියෙන තැනට. ඊට ගිහිල්ලා මෙතනින් login දෙන්න. log වෙනකොට දැන් ඔයා ගහන්න ඕන වගේ email එක. log දෙන්න. ඉතින් log වුණා. දැන් අනිවාර්යයෙන්ම log වෙනකොට මෙතන අහනවා pin code එක. pin code එක මතක තියෙන්න ඕනේ. pin code එක මතක නැත්නම් ඔයාලට log වෙන්න බෑ. ඊට පස්සේ ඔයාලා check in pin කියලා කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි app එකට එන්නේ. දැන් ඔයාලට තියෙන්නේ මෙතන මේ start mining කියන බටන් එක උඩ ක්ලික් කරන්න විතරයි. මේ තියෙන්නේ මෙතන නිල් පාටින්. මෙන්න මෙතන start mining කියලා ක්ලික් කරපු ගමන් මෙන්න මේ විදිහට ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ ෆෝන් එක හරහා ඔයාගේ ඉලෙක්ට්‍රොනියම් මයින් වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් බලන්න මෙතන active your status එක. ඒ කියන්නේ ඔයා active ඉන්නවද කියලා මෙතනින් පෙන්වනවා කොළ පාටින්. ඊට පස්සේ hash rate එක මෙතන 30.3යි ඒ වගේ rate එක කියන්නේ. ඊට පස්සේ pending balance එක කියන්නේ තාම වාගේ නැහැ. මේ එනකොට මේ ලෝකෙම්ම ඇක්ටිව් කරන ප්‍රමාණය 1,23,772ක් ඉන්නවා.
මේකෙන් ඉන්න වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් ඔයාට ස්ටොප් මෙතන මොකුත් ඔයාට කරන්න දෙයක් නැහැ. ඔයාට මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ඇප් එක රෙජිස්ටර් වෙලා ඔයාට මෙන්න මේ ටික විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ ඔයාට දැන් ඔයාගේ සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයා මේ කිසිම දෙයක් හානියක් වෙන්නේ නැහැ ෆෝන් එකට. ඉතින් ඔයාගේ data අනිවාර්යෙන් ඔන් එකේ තියෙන්න ඕනේ. data ඔන් එකේ නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔටෝ රන් වෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඉතින් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ wallet එකට මෙතන මයිනින් amount එක ඩොලර් මේ ETN 10ක් වුණ ගමන්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනියම් 10ක් වුණ ගමන් මෙතන ඔයාගේ wallet එකට එකතු වෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. සාමාන්‍ය දැන් යන රේට් එක තමයි ETN එකක් 0.008.5ක් වගේ රේට් එකට යන්නේ. ඉතින් මේ පැය 24 තුළ මෙන්න මේ ඩොලර්ස් ප්‍රමාණයක වොලියුම් එකක් වෙලා තියෙනවා. මේ වෙනකොට බිලියන 8කට වඩා වැඩි ප්‍රමාණයක් කොයින්ස් මාකට් එකේ තියෙනවා. ඉතින් ඔක්කොම එතනින් පේනවා අපිට. ඉතින් සාමාන්‍යයෙන් අපිට කොයින්ස් 10ක් ගන්නවා කියන්නේ දැන් තියෙන රේට් එක අනුව සාමාන්‍ය 7-10ක් වගේ මුදලක්. ඉතින් ඔයාට තියෙන්නේ මොනවද මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ටික මේ ස්ටෙප්ස් ටික කියලා මේ විදිහේ ඇක්ටිව් එකේ තියන්න විතරමයි. ඉතින් සාමාන්‍ය මාසෙක කරනකොට කොයින් 200ක් 300ක් එකතු වෙන්නත් පුළුවන්. මොකද දවසකට එකමාරකට කොයින්ස් 10ක් විතර එකතු වෙනවා කියන්නේ මේ වගේ ප්‍රමාණයක්. ඉතින් මේක ෆ්‍රී ඇප්ලිකේෂන් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් ඔයාලා ක්‍රිප්ටෝකරන්සි එකතු කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් ඔයාට ඉතින් මේක මෙච්චර තමයි කරන්න දෙන්න වෙන මොකුත් කරන්න නැහැ. ඉතින් මේක ඇක්ටිව් එකේ තියන්න විතරයි තියෙන්නේ. කොයින්ස් ප්‍රමාණය පොඩ වගේ account එකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාට තව විදිහක් තියෙනවා. ඔයාට මේකේ ෆ්‍රී කොයින්ස් earn කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන මේ stop mining කියන එකට යටින් තියෙන earn free coins කියලා. එතන ක්ලික් කරොත් ඔයාට මෙන්න මේ විදිහේ referral program එකක් එනවා. මේකෙදී ඔයාට ඔයාගේ කෝඩ් එක ගන්න පුළුවන්. මෙන්න මේ කොළපාඩුවට ක්ලික් කරපුවාම ඔයාගේ කෝඩ් එක තමයි මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඔයාට මේ ඇප් එක පිළිබඳ කියලා දුන්න එක්කෙනාගේ කෝඩ් එක අනිවාර්යයෙන්ම දාන්න. ඒ දාන්නේ ඔයා රෙජිස්ටර් වෙලා ඉවරුණාට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දැන් මම අර කලින් ගියා වගේ earn free coins කියන තැනට ගිහිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවර වෙලා ඔයාට මේ ඇප් එක කියලා දුන්න කෙනාගේ කෝඩ් එක දාන්න. දැන් මගේ කෝඩ් එක මම දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා නැත්නම් පේජ් එකේ දාලා තියෙනවා. ඒ දාන්නේ මෙන්න මෙතෙන්ට ඊළ යට තියෙන කොළපාටකට යටින් තියෙනවා නේද enter a referral code කියලා. ඒ කියන්නේ ඔයාට ඉන්ට්‍රොඩියුස් කරපු එක්කෙනාගේ කෝඩ් එක. කෝඩ් එක ස්කෑන් කරන්නත් පුළුවන් ඕන නම්. එහෙම නැත්නම් මෙතන enter a code කියන තැන ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම ක්ලික් කරලා ඔයා දාන කෝඩ් එක තමයි මගේ කෝඩ් එක තමයි 499යි 624 499යි 624. ඉතින් එහෙම කෝඩ් එක දාපුවාම your coin මේ විදිහට නේ your code has been accepted. ඒ කියන්නේ ඔයා කෝඩ් එකකින් තමයි රෙජිස්ටර් වුණා කියන්නේ. ඉතින් මේක ඇත්තටම අර මිනිස්සුන් අතරට යවන්න තමයි මේ විදිහට referral program එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් මේකේ එක ලෙවල් එකක් විතරයි ඒ විදිහට වෙන්නේ. ඉතින් ඔයාට මේකෙන් රිෆර් කරාම වෙන වාසිය තමයි ඔයාට එක්ස්ට්‍රා කොයින්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා කවුරු හරි රිෆර් කරා කියන්නකෝ. ඒ රිෆර් කරන එක්කෙනා අපි තුමු කොයින් 1000ක් earn කරා කියලා. ඒ 1000න් 105ක් ඔයාට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ කියන්නේ ඒලා මයින් කරන ප්‍රමාණයෙන් 105ක් ඔයාට ඉන්කම් එකක් එනවා. ඉතින් ඒ විදිහට තමයි මේ රිෆරල් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් වටිනවා. මොකද ඔයාට දන්න යාළුවන්ට අනිවාර්යයෙන්ම ස්මාර්ට්ෆෝන් තියෙන යාළුවෝ ඉතින් අද වෙනකොට ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මාස් මාකට්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතරට යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් කියලා දෙන්න. මොකද මේක ෆ්‍රී ඔපචුනිටි එකක්. හැමෝටම යම්කිසි මුදලක් සමහර විට මේ කොයින් එක ඩොලර් එකක් දෙයක් වෙන්න පුළුවන් අනාගතයේදී. ඉතින් අපි දන්නේ නැහැ බිට්කොයින් එකක් අද වෙනකොට ඩොලර් මේ වගේ ප්‍රමාණයකට යයි කියලා ඒ දවස්වල. ඉතින් අපි ඒ දවස්වල දැනගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ කොයින් එකත්. අපි දන්නේ නැහැ කොයි මුදල් ප්‍රමාණයකට යයිද කියලා. ඉතින් එකම දේ අපිට නිකන් දෙන අවස්ථාවලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනියම් ඇප් එකනොත් අනිවාර්යෙන් කොයින් 100ක් 200ක් හෝ යම්කිසි ප්‍රමාණයක් earn කරලා තියාගන්න. මොකද අනාගත දවසක වැදගත් වෙයි. මොකද
අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ කරන්සි කියන එක තමයි අනාගතයේ මුදල් ලේඛක බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මයිනින් එක නවත්තන්න ඕන නම් මෙතන ස්ටොප් මයිනින් එක උඩ ක්ලික් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ඔන් කරන්න ඕන ස්ටාර්ට් මයිනින් උඩ ක්ලික් කරන්න. ඉතින් ඔන්න ඔය එක තමයි කරන්න තියෙන්නේ. කනෙක්ට් වුණාට පස්සේ ඔයාලට පුළුවන් වගේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න. ඉතින් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එයි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාම සිද්ධාක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එක share කරන්න, like කරන්න, comment කරන්න නොතෙන් තනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න හැමෝටම දැනගන්න. මොකද තව කවුරු හරි යම් කිසි මුදලක් 1 රුපියලක් හරි හම්බ කරන අවස්ථාවක් නිසා හැමෝටම දැනගන්න වීඩියෝ එක share කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.